Hi guys, welcome back to my YouTube channel. මේ දවස් ටිකේම මම අවුවෙත් ගියපු නිසා මම හිතුවා අද ෆේස් පැක් එකක් දානවා කියලා. ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මම ගෙදරදීම දාන ෆේස් පැක් එක ගැන. ඉතින් මම මුලින්ම ස්ක්‍රබ් එක කරගන්නවා. ඒකට සීනි, කෝපි තමයි මම යූස් කරන්නේ. ඒ වගේම මෙතන හාල් පිටි තියෙනවා. ඒක මම ෆේස් පැක් එකට තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මුලින්ම සීනි කෝපි ටික ඔය අරගෙන ඒකට වතුර චුට්ටක් මික්ස් කරලා මේ විදිහට පේස්ට් එකක් හදා ගන්නවා. ස්ක්‍රබ් එක කරගන්න කලින් ඔයාලා මුලින්ම මූණ හොඳට ක්ලෙන්ස් කරගන්න. කුණු දූවිලි තියාගෙන මේක කරන්න බෑනේ. මූණ හොඳට හොදගෙන ඇවිත් ඔයාලා මේ විදිහට ස්ක්‍රබ් එක කරගන්න. මේ දේවල් සාමාන්‍යයෙන් එක එක්කෙනා එක එක විදිහට කරනවානේ. ඉතින් මම මේ ෂෙයා කරගන්නේ මම පෞද්ගලිකව පාවිච්චි කරන විදිය. ඊට පස්සේ මේ විදිහට අත වැඩිය තද කරන්නේ නැතුව මේ විදිහට ස්ක්‍රබ් කරගන්න පුළුවන්. මේ දවස් ටිකේ මම ගොඩක් අවුවේ ගියා. මොකද වෙසක් තිබුණානේ. ඉතින් ඒකට ඇවිදින්න ගියා, දන්සල් වලට ගියා. ඉතින් අවුවේම හිටියේ. සාමාන්‍යයෙන් අවුවට ගියත් නැතත් අපිට පුළුවන් සතියකට එකපාරක් වගේ ස්ක්‍රබ් එකක් කරගන්න. ඉතින් ෆේස් පැක් එකකුත් දාගන්න පුළුවන්. මේ ස්ක්‍රබ් එක හදාගන්නකෝ ඔයාලට පුළුවන් වතුර වෙනුවට කොමාරිකා ජෙල් ටිකක් යූස් කරන්න. ඒ වගේම මේක අතින් ස්ක්‍රබ් කරනවට වැඩිය කොමාරිකා පෙත්තක් අරගෙන ඒකෙන්ම ස්ක්‍රබ් කරා නම් තවත් හොඳයි. විදිහට ස්ක්‍රබ් එකෙන් පස්සේ ඔයාලට පුළුවන් මේක හොදලා අයින් කරන්න. ඒක මම හොදගෙන ආවා. ඊට පස්සේ තියෙන්නේ ෆේස් පැක් එක හදාගන්න. ඉතින් දැන් අපි ෆේස් පැක් එක හදාගන්න යමු. ඉතින් ඒකට මම පාවිච්චි කරන්නේ හාල් පිටි, කෝපි. ඒකට පුළුවන් ඕනනම් කොමාරිකා ජෙල් ටිකක් යූස් කරන්න. ඉතින් මම මේ වෙලාවේ පාවිච්චි කරන්නේ වතුර ටිකක් මික්ස් කරලා ගන්නවා. ඉතින් අපි ඒක හදාගෙන යමු. මේකට ගොඩක් වතුර දාගන්න එපා. එතකොට ගා ගන්න ටිකක් අමාරු වෙනවා. ඉතින් දැන් අපි ඒක ගාගමු. ඒක සම්පූර්ණයෙන්ම ෆේස් එකට ඇප්ලයි කරගත්තට පස්සේ මේ විදිහට තමයි පේන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේක විනාඩි 20ක් විතර මූණේ තියලා සෝදලා අයින් කරලා දාන්න. ඉතින් මම ඒක හොදගෙන ඇවිත් තමයි මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් මම ෆේස් පැක් එකක් පාවිච්චි කරාට පස්සේ ටෝනර් කරනවා මූණ. ඉතින් මේ තියෙන මම පාවිච්චි කරන ටෝන් එක Nature Secret එකේ. ඉතින් දැන් අපි ටෝනර් කරගමු. මම මේකට මාරු මාසයි. මොකද ඒක මාරුම සුවඳයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම ගෙදරදීම ෆේස් පැක් එකක් දාගන්නේ. ඉතින් මගේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මම අදට ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් ආයෙ එනකම්. ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.